හලෝ කොහොමද ඉතින් ඔයාලට ඉතින් අපේ YouTube channel එකෙන් පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අපි අනුරාධපුර vlog එකක් තමයි අද ගේන්න යන්නේ. ඉතින් අනුරාධපුරේ පිටත් වෙන්න අපි වාහනේ යන තැනට යන්න ඕනේ. ඉතින් අපි එතනට ගිහිල්ලා හම්බෙමු. අපි ගේ ඇතුළට ආවා. කට්ටිය පේන් හිටියේ නැහැ. ඔය ඉන්න අපේ කූපරයා එයාත් ඉතින් එදා අපි යනවා බලන් හිටියා. කට්ටිය දැන් වහන්න නගින්න තමයි යන්නේ. ඔන්න ඉතින් කට්ටිය නගිනවා වහන්න. ඉතින් අපි එක දවසක් ගිහිල්ලා යන තමයි මේ යන්නේ. මොකද ඕලෙවල් වලට කලින් එකපාරක් යන්න ඕනේ කියලා කට්ටියත් එක දාගෙන එක දවසේ ට්‍රිප් එකක් යනවා. ඉතින් දැන් අපි ගෙදරින් පිටත් වෙනවා. අපේ නංගි මාත් එක්ක පොඩ්ඩක් තරහ වෙලා ගියේ ඒකයි. ඉතින් එදා දවසේ පොඩ්ඩක් වැස්ස දවසක් ඉතින් අපි වහින වෙලා යන වැස්ස තිබ්බේ නෑ. Bisa gila. Video kan? Udah kalian. අපි යන ගමන් මේ තේ එකක් බීලා මේ පාන් කාලයක් නැවතුවා. මේ ඉතින් එතනින් මාළු පාන් තමයි කෑවේ. මාළු පාන් කඩේම කෑවා වගේ කට්ටියම කෑවා. ඉතින් අපි දැන් අනුරාධපුරයට මේ ලං වුණා. දැන් අපි මුලින්ම යන්නේ ශ්‍රී මහා බෝධියට. අපි ඔතනින් මේ මල් ගන්න ආවා. මේ කට්ටියට මල් ගත්තා ඔතනින්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ අපි එක දවසක් ගිහිල්ලා තමයි ගියේ. ඉතින් අපේ නිසා ඉක්මනට මුලින්ම ශ්‍රී මහා බෝධියට වැඳලා ඊට පස්සේ රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා. අපි ශ්‍රී මහා බෝධියට යන්න කලින් කට්ටිය ෆොටෝ ගහුවා එතන ඉඳන්. ඒ ටික තමයි කට්ටිය ඉන්නේ.
කට්ටිය උතන ෆොටෝ ගහනවා. ඉතින් ඉවරයක් නෑ. දැන් ඉතින් අපි එවලෙම ඊට පස්සේ රුවන්වැලිසෑයට යන්න පිටත් වුණා. ඉතින් එක දවසක ඉඳන් ගිය නිසා අපිට අනිත්‍යවට යන්න බැරි වුණා. අපි ඒ දෙක විතරයි එදා දවසේ ගියේ. ඉතින් අපි අවස්ථාවේ සිටින්නේ රුවන්වැලි මහසෑය පිම්බිම අභ්‍යාස. ඉතින් දේවානම්පියතිස්ස රජුගේ ඇතකුවන තැන මොකද්ද? දුටුගැමුණු. දුටුගැමුණු නෙමෙයි. තාගෙන මොකක්ද? කඩොල්. ගඩොල්? කඩොල්. කඩොල්. ඉතින් දුටුගැමුණු රජතුමාගේ කඩොල්ල තියාගෙන ඇත රජුගේ මරණයෙන් පසු ඔහුගේ ඇද්දල මේ පිම්බිම පාමුල සිට ඔහුගේ දල පොළවෙන් ඉස්මතු වූ ආකාරය මහත් ආශ්චර්යයක්. ඉතින් අපි සියසින් දැක ගැනීම සඳහා මේ අවස්ථාවේදී එම ස්ථානයට පාද වෙමින් යන ආකාරයයි ඔබට මේ දක්වන්න ලැබෙන්නේ. නැවත රෙකෝඩ් කරන්න. ඉතින් මෙතන මේ දන්සලක් තිබ්බා. මේ කට්ටිය මේ දන්සලයක් කිව්වට මේ සව් දන්සලක් තිබ්බේ. සව් ඉතින් බොන්න සව් නෙමෙයි, කන්න තමයි තිබ්බේ සව්. ඒ තනිකර උක්කු එකක්. ඉතින් අපි ඊට පස්සේ ඉතින් කන්න ගියා එතන ළඟ තිබ්බ හොටල් එකකට. ඉතින් මොකද්ද හොටල් එක මේ සීදේවි කියලා හොටල් එක. ඉතින් හොටල් එක නම් වරදක් නැහැ, හොඳයි. ඉතින් අපි ඉතින් කන්න ගියා ඒකට තුලට මේ කට්ටිය ඉඳගත්තා. ඊට පස්සේ අපිට එවල් ටක් ගාලා කාලේ යන්න ඕන. මොකද අපි රැ වෙන්න කලින් යන්නත් ඕනේ. මේ අපි එක දවසකට ආවේ. ඉතින් කට්ටියම ටක් ගාලා කන්න ඉඳගත්තා. ඊට පස්සේ ඇත්තම හොටල් එකේ කෑම රහයි. ඉතින් වරදක් නැහැ. ඒක මේ වටලප්පමක් තිබ්බයි ඩෙසර්ට් එක. මේ ඒක නම් මාර රහයි. මේ ඔය තියෙන එක තමයි මේ මාර රහයි එක නම්. අපි මේ කට්ටිය එකට කාලා බලන්න. ඊට පස්සේ අපි දැන් හිම ගෙදරට ආවා. ඊට පස්සේ මේ එහෙම රෑ ආපහු ගෙදර යන්න පිටත් වුණා. මේ මොකද රෑ වෙන කලින් යන්නත් එපා. අපි කොහොමද ඒ වෙලේ එද්දිත් අපි 1 2 වුණා. ඊට පස්සේ අපේ channel එක හොඳයි නැති subscribe කරලා තියාගන්න. අපේ මේ පළවෙනි vlog එක තමයි මේක. ඉතින් thank you video එක බලුවට අපි